හායි කොහොමද? welcome back to my YouTube channel. ඔයාලද එකතු වෙලා ඉන්නේ අංජලි ආර්ට් ඩිසයින් YouTube channel එකත් එක්ක. මං ඔයාලට මේ YouTube channel එකෙන් ගේන්නේ ආර්ට් ලොග්. හරි, එහෙනම් වැඩිය කතා නැතුව වීඩියෝ එකට යමු. මං අද ඔයාලට ගේන්න හිතුවේ ළඟම නත්තලුත් එනවනේ. ඒක නිසා ඔයාලට ගෙදර ඉඳන්ම හදන්න පුළුවන් ක්‍රිස්මස් කාඩ් එකක් හදන විදිය තමයි මං ඔයාලට අද ගේන්නේ. අද මං ඔයාලට ගේන මේ ක්‍රිස්මස් කාඩ් එක ගොඩාක් සිම්පල් කාඩ් එකක්. ඔයාලට ගෙදර තියෙන ඕනම දෙයකින් කියන්නේ වැඩි වියදමක් යන්නේ නැතුව හදාගන්න පුළුවන්. මේක හදන විදිය කිව්වොත් මං රෝස කොළ අරන් ඒක බුරුසුවකින් ඔය මොනවා හරි අඩි රෝලක් හරි වෙන්න පුළුවන්. ඒකක මේ මං ගත්තේ වෝටර් කලර් ටිකක් බ්‍රෂ් එකට දාගෙන ඔය මං කරන විදිහට කොලේට ඉහා ගන්න ඕනේ. ඔයාලට මේකට ඔයාලා කැමති කොළ වර්ගයක් ගන්න පුළුවන්. ඕන විදියට හදාගන්න පුළුවන්. මේක හදන බෝඩ් ටික ගත්තොත් මම මේකට අරන් තියන්නේ විසිල් බෝඩ් එකක්. බලමු දිගටම. ඔයාලා මේ දවස්වල නත්තල් ගස් හදලා ඇති නේද? මම මේ ටික ඉහාගෙන ඉවර වෙලා පොඩ්ඩක් වේලෙන්න තියලා මේ කොළ ටික බෝඩ් එකකින් අහක් කරගන්නවා. මේ බෝඩ් එක ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වේලෙන්න ඕනේ. වේලුණාට පස්සේ මං පැය භාගයක් විතර වගේ වේලෙන්න තිබ්බා. නැත්තම් මේ වැඩේ කරන්න අමාරුයි. ඉස්සෙල්ලාම මං ගම් එක අරන් පීන්සලකින් තමයි ගාගන්නේ. නැත්තම් අපිට ඕන විදියට ගාගන්න බෑ. හැමතැනම ගෑවුනොත් ඒක හදාගන්න බෑ. මං දැන් ඔය දිලිසෙන කුඩු, ඔයාලට දිලිසෙන කුඩු ක්‍රිස්මස් එකට ඔයාලා කැමති පාටවල් දාගන්න පුළුවන්. මං අද දාගත්තේ ගෝල්ඩ්. හරි, ඔයන්න ඔය විදිහට අපි මුළු කොළ ඔක්කොටම දාගමු. ඔයාලට පීන්සලම ඕනේ නෑ. ඉරට්ටකින් උනත් ගාගන්න පුළුවන්. ඔයාලට කැමරාවෙන් මේකේ දිලිසෙන ප්‍රමාණය පෙන්වන්න බෑ. මේ ඔයාලට පේනවට වැඩිය මේක මාර ලස්සනයි. ලස්සනට ආවා. බලමු දිගටම. ඒකම කියන්න ඕනේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ ආර්ට් ලොග් දිගටම බලන්න.
දැන් මම අඩුපාඩු තැන්වලට ගම් ගෑවිලා නැති තැන්වලට ආයෙත් දාලා පුරව ගන්නවා. ඔන්න එහෙනම් අද ගෙනාව ආට් ව්ලොග් එකේ අන්තිම හරය තමයි මේ. දැන් නම් අපි ක්‍රිස්මස් කාඩ් එක රෙඩි. ඔයාලත් මේක try කරලා බලන්න. අදට ගිහින් එන්නම්.